මේ recipe YouTube channel එකට ඔබ සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා. අද අපි ඔයගලන්ට ගෙනාවා සුදුරුණු paste එකක්. සුදුරුණු කන්නතියට මේ paste එක කවලා බලන්න. හරි ආසාවෙන් කයි. මේ වෙනතේ අපිව subscribe කරලා නැත්නම් subscribe කරලා අනිවාර්යයෙන්ම bell icon එකත් click කරන්න. වගේම මේ වීඩියෝ එක ඉවරනකම් බලන්න. අපි බලමු සුදුරුණු paste එක හදාගන්න අපිට අවශ්‍ය වෙන ද්‍රව්‍ය මොනවද කියලා. ඉලිච්ච මිරිස් කාල් ග්‍රෑම් 20ක් විතර. සුදුරුණු ග්‍රෑම් 150 ලොකු සුදුරුණු තියෙනවා නම් දෙකට මැද්දෙන් ඒවා පල්ල ගන්න. ඉස්සෝ ග්‍රෑම් 20ක්, කරපිංච ටිකක්, ඉසියම්බලා ටිකක්, ඉඟුරු ස්වල්පයක්, ඒ වගේම ෆිෂ් සෝස්, ඒ වගේම පොල් තෙල්, සූදුරු, උළුහාල්, සීනි නැත්තම් අපිට ගන්න පුළුවන් හකුරු කෑල්ලක් නැත්තම් සීනි, අබ, අජිනමොටෝ. මේ කියනවා නම් අජිනමොටෝ කෑමට අහිත කරයි තමයි. හැබැයි ඉතින් මේවා ඕනට වැඩි ගත්තොත් තමයි අහිත කර වෙන්නේ. මේක කැමති නම් පාවිච්චි කරන්න පුළුවන්, නැත්නම් අදිනකොට නොදා ඉන්නත් පුළුවන්. බලන්න ඔයා වෙජිටේරියන් කෙනෙක් නම් දුක් වෙන්න එපා මේක හදන්න බෑ කියලා. මේ දෙක නොදා ඊට වැඩි රසවත් විදිහට මේක හදා ගන්න පුළුවන්. ලිපේ ගින්දර මීඩියම් හීට් එකේ තියෙන්න ඕනේ. ඒ වගේම සියවල දාපු ගමන්ම වැඩි වෙලා ගන්නතුව මේක අපි ටප් කරගෙන ගන්න ඕනේ. දාපු ගමන්ම අපි කලවම් කරලා වැඩි වෙලාවක් වෙන්නතුව ගන්න ඕනේ. නැත්නම් සියවල ටික කර වෙන්න බලනවා. කර වුණොත් මේ සුදුරුණු පේස්ට් එකම කරරහක් වෙනවා. අපි දැන් බෙන්ඩර් ජග් එකට අපි වැදගත් සුදුරුණු ටික දා ගන්න ඕනේ. මේ සුදුරුණු ටික දාගද්දි මේ සියවල ටික කර වෙලා තිබුණොත් වාති කර වුණොත් මේ සියවල ටික ඉවත් කරන්න නැත්නම් කර රහක් එන්න පුළුවන්. ඒකයි මම කිව්වේ සියවල ටික දාපු ගමන් මේක බා ගන්න කියලා. ඒ වගේම වැදගත් වේලිච්ච මිරිස් කරල් ටික. දැන් අපි මේකට සීනි දා ගන්නවා. සීනි නැත්නම් හකුරු එහෙම නැත්නම් අතුරු සීනි ගොඩාක්ම හොඳයි. සීනි ස්වල්පයක් දා ගන්න. එතකොට ලුණු ගැන ඊට පස්සේ දානවා අපි ලුණු ගැන කියනවා ලුණු අපි පොඩ්ඩක් කියලා දාගන්න. මොකද හේතුව අපි මේක ඉස්සර කලවම් කරන හින්දා ඉස්සර ලුණු දෙන හින්දා ලුණු පොඩි ප්‍රමාණයක් දාගන්න. ඊට පස්සේ අපි මේකට කිසිසේත්ම වතුර කලවම් කරන්නේ නැහැ. බෙන්ඩර් ජග් එක ගද්දි බෙන්ඩර් ජග් එකේ වතුර තියෙන්න හොඳ නැහැ. හොඳට පිහදගෙන වගන්න. ඒ වගේම අපි මේක කලවම් කරන්නේ පොල් තෙල්. ඔයා මේක කල් තියා ගන්නවා නම් ගොඩක් කල් තියා ගන්නවා පොල් තෙල් පාවිච්චි කරන්න එපා. ඒකට ෆාම් ඔයිල් වගේ තෙල්ලක් පාවිච්චි කරන්න. මොකද පොල් තෙල් වල මුඩු ගඳ එනවා කාලයක් යද්දී. මේක තව සිහින් වෙන්න අඹර ගන්න ඕනේ. මේ වගේ විදිහට තියෙනවා නම් තව පොඩ්ඩක් තෙල් චුට්ටක් එකහුව කරන්න. එතකොට අපිට මේක සිහින් වෙන්න අඹර ගන්න පුළුවන්.